YouTube වීඩියෝ එකක් දැම්ම කියලා අපිට කවදාවත් නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. YouTube වීඩියෝ එක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. YouTube එකේ වීඩියෝ එකක් දැම්මම දැන් සාමාන්‍ය මිනිස්සු බලන්න ඕනේ. මිනිස්සු දැන් YouTube වීඩියෝ එකක් දැම්ම කියලා අපිට කවදාවත් නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. YouTube වීඩියෝ එක ගැන පොඩ්ඩක් දැනගන්න. Hi guys, පිළිගන්න channel එකට අලුත් වීඩියෝ එකක් ගෙනාවේ. අපි මේක කියන්නේ YouTube ගැන. YouTube ගැන සාමාන්‍යයෙන් මට ලැබිලා තියෙන අත්දැකීම් ටික අනුව මම YouTube ගැන ඔයාලට කියලා දෙනවා. ඒ කියන්නේ සල්ලි හම්බෙන්නේ කොහොමද? සල්ලි හම්බ කරන්නේ කොහොමද? YouTube එකේ වීඩියෝ එකක් දාලා ඒවට views කොහොමද යන්නේ? ඒ වගේ මුදල් අපේ අතට එන්නේ කොහොමද? මේ ටික මම දන්න තරමින් කියලා දෙනවා. YouTube වලින් සල්ලි හම්බ කරන්න හිතන් ඉන්නවා නම් ඔයාලට මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපිට මුලදී කවදාවත් කරගන්න බෑ. මේක ගැන අත්දැකීම් තියෙන්න ඕන. YouTube එකේ වීඩියෝ එකක් දැම්මම දැන් සාමාන්‍ය මිනිස්සු දැන් සාමාන්‍ය බලන වීඩියෝ දැන් අපි කියමු ජෝක් වීඩියෝ වගේ දාන කියලා. ඒ වගේ වීඩියෝ එකක් දැම්ම කියන්නේ දැන් ජෝක් වීඩියෝ එකක් දැම්ම කියන්නේ මිනිස්සු ඒවා බලන බා. ඒ වීඩියෝ ඒ කියන්නේ channel එකේ මුළු වීඩියෝ පැය 4000ක් බලන්න ඕනේ. පැය 4000ක් සම්පූර්ණ වෙන්න ඕනේ. පැය 4000ක් සම්පූර්ණ subscribe 1000කුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ subscribe 1000ට වැඩි වෙන්න ඕන. පැය 4000ක වැඩි වෙලා බලලා තියෙන්නත් ඕන. එහෙම තියෙනවා. එතකොට තමයි අපිට මොනටයිසේෂන් කියලා එනවා. YouTube ස්ටුඩියෝ වල තියෙන මේ මොනටයිසේෂන් කියලා එකක් ඔන් කරන්න අපිට එනවා. මොනටයිසේෂන් ඇප්ලයි කරන්න පුළුවන්. මෙහෙමයි. ඉතින් ඇප්ලයි කරා කියමු. දැන් අපි ඇප්ලයි එහෙම පැය 4000කුත් ඇවිල්ලා වීඩියෝ එකේ පැය 4000කුත් බලලා subscribe 1000කුත් පැනලා දැන් අපි මොනටයිසේෂන් ඇප්ලයි කරා. මොනටයිසේෂන් ඇප්ලයි කරාන් පස්සේ අපිට දැන් දවස් 30ක් වගේ සාමාන්‍ය මොනටයිසේෂන් ඇප්ලයි කරාන් පස්සේ ඉන්න කියනවා. දවස් 30ක් කිව්වට දවස් 3ෙන් ඕක බලලා කියනවා. දැන් මම ඕක ඇප්ලයි කරා. මම ඒකට දැන් මේ සින්දු. ඒ කියන්නේ සාමාන්‍ය ගායකයන් සින්දු ෂෝ වල ගහන සින්දු සාමාන්‍ය නාස්ටොප් පදලා මම ඕකට සිංගාලා දැම්මා. සිංගාලා දැම්මම පස්සේ වැඩි views උත් ගියා. views යනවා ලස්ස ගානක් යනවා. ලස්ස 5 ගානකට යනවා. ඔහොම යනවා. මේ කියලා මට ආසයි කියලා මොනටයිසේෂන් ඔන් ගන්න දැම්මම ඊට පස්සේ මම දැනන් හිටියේ නෑ නේ මේ බවක් මට පහුවදා බලද්දි රියුස් කන්ටෙන්ට් වැඩිලා ඒ කියන්නේ මොනටයිසේෂන් රිජෙක්ට් වෙලා ඊට පස්සේ බැලුවා ඒ කියන්නේ මම ඒක බැලුවා YouTube එකෙන් මොකද්ද මේ වෙලා තියෙන්නේ බාදි මම මගේම කන්ටෙන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් විසින්ම නිර්මාණය කරන ලද වීඩියෝ එකක් තියෙන්න ඕනේ මොනටයිසේෂන් ඇප්ලයි කරන්න. අනුන්ගේ සින්දු අනුන්ගේ වීඩියෝ කොයි කොපිරයිට් අනම්මනම් තිබ්බොත් මොනටයිසේෂන් ඇප්ලයි කරන්න බෑ. සාමාන්‍යයෙන් මේ තමන්ගේ කියලා දෙයක් තියෙනවා. තමන් කියලා FB එකක් අනම්මනම් තමන් හඳුනා ගන්න පුළුවන් දෙයක් අපි වීඩියෝ එකට දාන්න ඕන. වීඩියෝ එකට තමන් හඳුනා ගන්න පුළුවන් විස්තරයක් අපිට ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි එහෙම ඔය මොකක් හරි අටමගලයක් දාන්න ඕනේ. YouTube එකට YouTube ආයතනෙට අපි අඳුර ගන්න පුළුවන් වෙන මේම දෙයක් මෙයා කරන්නේ මේවා සම්බන්ධව. දැන් අපි සින්දු දැම්මට ඒ සින්දු අපි නෙමෙයි කරන්නේ. අපි යෝගේ නාට්‍යයක් පදලා දාන්නේ මෙහෙම කරන්නේ අපේ දෙයක් දිනන එක අපි මේක ඇඩ් කරලා අපි අලුත් දෙයක් වෙන්නලා දෙන්නවා YouTube එකට. ඒකෝට තමයි එකකින් අපිට මොනටයිසේෂන් ඔන් වෙන්නේ. ඊයින් පස්සේ දැන් මගේ උනේ මම මොනටයිසේෂන් දැන් රිජෙක්ට් වුණා. ඊට පස්සේ දවස් 30ක් ඉන්නේ කියලා වැටෙනවා. ඊට මම දවස් 30 ඇතුළත වීඩියෝ කපලා මේ මෙහෙම මම බැලුවා මේ ඔය සාමාන්‍ය කොපිරයිට් තියෙන හින්දාද දන්නේ නැහැ මේ ඔය රිජෙක්ට් උනේ. මම තව හරියට මට දැනුම නැහැ. මට 2019 මම පටන් ගත්තේ මේ ළඟදී තමයි මට දැන් මාස දැන් අවුරුදු විතර කලින් තමයි මොනටයිසේෂන් ඇප්ලයි කරන්න ආවේ. මම දැන් ඊට පස්සේ ඇප්ලයි කරා. ආයෙ ඇප්ලයි කරා කොපිරයිට් තියෙන වීඩියෝ කපලා. කොපිරයිට් ඒවා කපලා මම ආයෙ ඇප්ලයි කරා. මම ආයෙ ඇප්ලයි කරුවාන් පස්සේ ආයෙ රිජෙක්ට් වුණා. දැන් පොලේ මාස 3ක්. ඔව් මාස 3ක් ඉන්න ඕන මේ දවස් 90ක් ඉන්න ඕන දැන් ආයෙ ඇප්ලයි කරන්න. එතකොට තමයි මම දැනගත්තේ මේකයි මේ හරියන්නේ නැහැ. මේකට තමන්ගේම දෙයක් දාන්න ඕනේ. මේ සින්දු කෙරුවා වරියන්නේ. මම දැන් මුළු වීඩියෝ ඔක්කොම ගියපුවම මම අලුතින් වීඩියෝ එකකින් පටන් ගත්තේ YouTube channel වලට අඳුරලා දෙන්න මේ channel එකෙන්. ඔයාලා අලුත් දෙයක් කරන්න. ඒ කියන්නේ තමන් මේ මොකක් හරි unboxing වීඩියෝ channels බෝලා මේ තව ඒ වගේ ওই කොටාලා අනම්මනම් ඔයාලා දැන් system එක අල්ලන් තියෙන්නේ. YouTube එකේ යන හැටි තව මංවත් අල්ලන්නේ නැහැ. මම මේ හරියට පැහැදිලිව මට අත්දැකීම් තිබ්බට මට තව කාලෙ මදි. ඒ කියන්නේ දැන් මොනටයිසේෂන් දැන් ඇප්ලයි කරන්න මම වීඩියෝ ඔක්කොම කපලා තියෙන්නේ. දැන් හරි මොනටයිසේෂන් දැන් හරි ඇප්ලයි කර හැකි වීඩියෝ කපලා තියෙන්නේ මට පැය 4000 නෑ දැන්. මම ආයෙ පැය 4000ක් හදාගෙන views හදාගෙන subscribe ලා නම් තියෙනවා. සාමාන්‍යයෙන් 10 පැනලා තියෙනවා. views හදාගෙන මම ආයෙ මේ කරලියට එන්න ඕන.
ඒකට තමයි මම මේ අලුත් වීඩියෝ එකකින් ආවේ. ඔයාලට කියලා දුන්නේ ඔය වගේ කට්ටක් කන්න ඕන YouTube මේ YouTube කරන්න. ඔයාලගේ සාමාන්‍ය ඔයාලගේ හැකියාවක් ඔයාලගේ මේ සින්දුවක් ඔයාලගේ ට්‍රැක් එකක් සාමාන්‍ය ඒවා වෙනස් කරලා මේ දාලා අපිට මොනිටයිසේෂන් ඔන් කරගන්න පුළුවන්. මොනිටයිසේෂන් වල තමයි YouTube වල පළවෙනි ගමන තියෙන්නේ. ඒක ඕකේ ඔන් වෙච්ච ගමන් අපිට ඉස්සරහට අපි දාන වීඩියෝ වලට ඩොලර් ගාණ හැදෙනවා පැය ගානට. දවසේ ගාන දවස් දෙකේ ඕම ගාන වැටලා අපිට මාසේ අන්තිමේට දවස් 20 වෙනිදා 20 වෙනි දවසෙන් පස්සේ අපිට ගත්ත හැකි සල්ලි බැංකුවට ගත්ත හැකි. ඔච්චර තමයි දැනට කියන්න තියෙන. මට නට්ටේටම කෙරෙලා තියෙන මට තවටත් මට බැරුව ගියා මොනිටයිසේෂන් ඔන් කරගන්න. මම ඔන් කරගන්න පුළුවන් වුණාට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනවලට YouTube සම්බන්ධව හරි එහෙනම් අදට ගිහලා එන්න ආයේ මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරගෙන ඊළඟට එනවා.